Hello guys. ඉතින් අද මම ගේන්නේ ඔයාලට නුගේගොඩ මංජරි ෂොප් එකේ වීඩියෝ එකක්. ඇත්තටම මම මේක ගේන්න හිටියේ ගිය සතියේ. නමුත් මේ කාලගුණික ප්‍රශ්නත් එක්ක අපිට වගේම ගොඩ දෙනෙට ගැටලු වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඉතින් මම හිතනවා මගේ වීඩියෝස් බලන ඔයාලා හැමදෙනාම හොඳින් පරිස්සමෙන් ඉන්නවා ඇති කියලා. ඉතින් අපි නැවතත් අපේ රට අපේ ජීවිත හදාගන්න කෙනෙක්ගේ සහායත් එක්ක ඉස්සරහට යමු කියන සිතුවිල්ලත් එක්ක අද වීඩියෝ එක එහෙමනම් පටන් ගමු. ඉතින් මංජරි එක තියෙන්නේ නුගේගොඩ. ඔයාලට මම ලොකේෂන් එක දාන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ. නුගේගොඩ Google Planet එක තියෙන්නේ අන්න එතනම ඉස්සරහ තමයි තියෙන්නේ මංජරි එකත්. මම ඔයාලට මිල ගණන් ස්ක්‍රීන් එකේ දාන්නම් බලන්න. ඉතින් ගෙදරට අවශ්‍ය හැමදේම අපිට එකම තැනකින් ගන්න පුළුවන් තැනක් තමයි මංජරි එක කියන්නේ. ඉතින් මේ වගේ ඔයාලට පේන ලස්සන ගෙදරට අවශ්‍ය ඩෙකෝස් වලට අවශ්‍ය දේවල්, ඒ වගේම අපිට කිචන් එකට විශේෂම අවශ්‍ය අයිටම්ස් හැමදේම වගේ ඒ විතරක් නෙමෙයි ඇඳුම් පැළඳුම් පවා ගන්න පුළුවන්. මම දැන් වීඩියෝ එකේ පෙන්නන්නේ අපිට ගන්න පුළුවන් කිචන් අයිටම්ස් සහ ඩෙකෝ අයිටම්ස් මේ වගේ දේවල්. ඒ විතරක් නෙමෙයි ඉලෙක්ට්‍රික් අයිටම්ස් පවා මෙතනින් ගන්න හැකියාව තියෙනවා. ඉතින් මම පෙන්නන ඔයාලට ඉස්සරහට හැමදේම. ඒ වගේම තමයි මේගොල්ලෝ අලුත් ලස්සන ක්‍රිස්මස් ඩෙකෝස් දාලා තිබ්බා. මම ගොඩාක් ක්‍රිස්මස් ඩෙකෝස් මේකෙන් පෙන්නන්න යන්නේ නැහැ. මම අන්තිමට ඒවත් පෙන්නන්නම් හැබැයි. මේකේ මේ වගේ ලස්සන මල් වර්ග ගොඩාක් තිබ්බා. මේවා ආටිෆිෂල් වුණාට හරිම ලස්සනයි. කියන්නේ අපේ ගෙදරට එහෙම ලස්සනට ඩෙකෝ කරන්න සාලයකට ගැලපෙන විදිහට එහෙම ලස්සන ඒවා තිබ්බා. මේ ලොකු තනි රෝස මලක් රුපියල් 590ක් වෙනවා. ඒකේ සුදු වගේම රෝසත් අපිට ගන්න පුළුවන්. මේවා මිලත් එක්ක හැබැයි ක්වොලිටි එක ගොඩක් හොඳයි. මේ අත්තක් 690යි. මේක 1390යි. මේ වගේ ලස්සන මල් අතු වගේම අපිට මල් වැලුත් ගන්න තියෙනවා. කියන්නේ දිග මල් වැල් තියෙන මේ ඔයාලට පේනවනේ මේ වගේ එක ලස්සන මල් වර්ග වලින් අපිට වැල් විදිහටත් ගන්න හැකියාව තියෙනවා. මේ වැල් 990 වගේ ඉඳලම තියෙනවා. මම පෙන්නන රතු වැල් එහෙම 990යි වෙන්නේ. මෙන්න මේවත් තියෙනවා. අර අපිට ලස්සනට බිත්තියකට එහෙම සෙට් කරන්න එක ලස්සන හැඩයේ කොළ වලින් එහෙම මෙතන ඒ වගේ ගොඩාක් ගන්න හැකියාව තියෙනවා. මේවා සාමාන්‍යයෙන් 1000 ගණන් 2000 ගණන් වගේ අතර යනවා. මේ ලස්සන මල් වර්ග සහ හෝම් ඩෙකෝ අයිටම්ස් වැඩිපුරම තියෙන්නේ අපි එන්ට වෙලා යන පළවෙනිම ෆ්ලෝ එකේ. ඊට පස්සේ අපි උඩට ඇවිදන් යද්දී අපිට කිචන් එකට අවශ්‍ය ඒවත් ගන්න හැකියාව තියෙනවා. ඉතින් මෙතන මේ වගේ ගොඩාක් දේවල් තියෙනවා. මේක අර පිටි හලන එකක්. ඒක අර අපිට ප්‍රෙස් කරාම මෙන්න මේ වගේ කැරකෙන 1990. මේ බත් බෙදෙන හැඳි වෙන්නේ රුපියල් 270යි. අපිට විවිධ හැඩේ සහ සයිසස් වල තෙල් බෝතල් වර්ගත් ගන්න පුළුවන්. ඉතින් මේ වීදුරු බෝතල් එහෙම මේක 1100ක් වෙනවා. ඉතින් මේවා තනි වශයෙන් ඒ වගේ මේ පේනවන ඔයාලට ජෝඩු ඒ කියන්නේ දෙකක් තියෙන ඒවත් තියෙනවා. ඉතින් අපිට ඒ විදිහට ගන්නත් හැකියාව තියෙනවා. අපිට මේ වගේ පොඩි සයිස් ස්ප්‍රේ කරන්න පුළුවන් විදිහේ තෙල් බෝතල් වර්ගත් ගන්න හැකියාව තියෙනවා. මංජරි එකේ මං කලිනුත් කිව්වා වගේ අපිට ගන්න පුළුවන් වර්ග ගොඩාක් තියෙනවා. විශේෂයෙන්ම ගෙදරකට අවශ්‍ය දේවල් එහෙම හැමදේම වගේ තියෙනවා. මේ වගේ සෙරමික් අයිටම්ස් විශේෂයෙන්ම සෙරමික් පිඟම් වර්ග කෝප්ප වර්ග. ඉතින් ඔයාලට පේනවා ඇති එක කලර්ස් වලින් ඩිසයින්ස් වලින් DC වර්ග පිඟම් වර්ග අපිට අවශ්‍ය විදිහට තනි වශයෙන් සහ සෙට් විදිහට ගන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ එක කලර්ස් වලින් සහ අර ඩිසයින්ස් වලින් උනත් ගන්න හැකියාව තියෙනවා. මේ වෙන්නේ 450යි.
මේවායේ අර එකම ඩිසයින් එකෙන් එක එක සයිසස් වලින් තියෙනවා. අපි ගාන තියෙනවා. නැත්නම් එතකොට අපි බන්දේසි එහෙම ගත්තාම ඒවායිත් එක එක සයිසස් වලින් තියෙනවා. ඉතින් අර අපිට ඒ විදිහට ගලපලා කැමති නම් ගෙදරකට එහෙම ගන්නවා නම් ගන්න හැකියාව තියෙනවා. ඉතින් මේ දේවල් වගේම මම කලින් සඳහන් කළා වගේ මෙතන අපිට කිචන් අයිටම්ස් ගෙදරට අවශ්‍ය දේවල් විතරක් නෙවෙයි අපිට ඇඳුම් පැළඳුම් හෑන්ඩ් බෑග්ස් මේ වගේ දේවල් පවා ගන්න පුළුවන්. මම මේකෙන් ඒ දේවල් වලට පෙන්නන්නේ නැහැ. මම වෙනත් වෙලාවක ඔයාලට ඒ සම්බන්ධවත් වීඩියෝ එකක් ගේන්න. ගිය අය දන්නවා ඇති. ඔයාලා ගිහිල්ලා නැත්තම් ගියොත් බලන්න ඒවත් ඔයාලා කැමති නම් ඇඳුම් පැළඳුම් වර්ග පිරිමි අයටත් තියෙනවා. ගැහැණු අයට විතරක් නෙවෙයි පොඩි ළමයින්ට මේ හැම දෙනාටම ගන්න පුළුවන්. ඉතින් මේ දැක්ක වගේ දේසි වර්ග බන්දේසි වර්ග අපිට ගන්න පුළුවන් මේවා හැම වෙලේ 350යි. ඒක එක සයිස් අනුව අපිට ගන්න හැකියාව තියෙනවා. මේ වගේ අපිට ටිෂු දාන්න පුළුවන් ඒවත් තියෙනවා. මේක 790යි වෙන්නේ. ඒකේ ඩිසයින්ස් කිහිපයකින්ම එක එක ප්‍රයිසස් වලට තියෙනවා. මෙන්න මේවත් තියෙනවා. මේක 750යි. මෙන්න මේ වගේ ලස්සන ටේබල් මැට්ස් තියෙනවා. මේ තනි එක 490යි වෙන්නේ. ඒකේ එක එක කලර්ස් තියෙනවා සහ තවත් ගොඩාක් ඩිසයින්ස් තියෙනවා. මේ පන් වලින් වගේ හදපුවා සෙට් විදිහට තියෙන්නේ ගන්න. ඊට අමතරව මෙන්න මේ වගේ කෝස්ටර්ස් උත් අපිට ගන්න පුළුවන්. ඒවා නම් ලී ඒවා. ඒවා පැක් එක 750ක් වෙනවා. අපිට පාපිසි වර්ගත් ගන්න පුළුවන්. මේවත් සාමාන්‍යයෙන් 700 ගණන් 600 ගණන් වල ඉඳලා 2000 ගණන් 3000 ගණන් දක්වාම යනවා. මේවත් එක එක කලර්ස් වලින් ඩිසයින්ස් වලින් සහ විවිධ මැටීරියල් වර්ග වලින් අපිට ගන්න හැකියාව තියෙනවා. මෙන්න මේ මල් වලට වතුර දාන බාස්කට් මෙතන තියෙනවා. මේ අලු පාට ඒවා 990යි නිල් පාට ඒවා 1100යි වෙන්නේ. අපිට මේ වගේ ලොන්ඩ්‍රි බාස්කට් ගන්නත් පුළුවන්. අපිට රෙදි සෝදන්න තියෙන ඒවා එහෙම මේවට දාලා තියන්න පුළුවන්. ඒකට ලස්සන ලස්සන ඩිසයින්ස් වලින් කලර්ස් වලින් බාස්කට් වර්ග තියෙනවා. මේවා රෙදි ඒවා හැබැයි අර ඒක හයියට තියෙන හොඳ. මේ වගේ බාස්කට් වර්ගත් තියෙනවා ප්ලාස්ටික්. ඒ වුණාට ප්ලාස්ටික් එක ගොඩක් හොඳ හයිය ප්ලාස්ටික් එක. ඉතින් මේවා හොඳ ස්ටෝරේජ් බොක්සස් විදිහට බාස්කට් විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒවත් සයිසස් අනුව තියෙනවා. මේ රැක් වර්ගත් 3000 ගණන් වල ඉඳලා 6000 ගණන් දක්වාම තියෙන ඩිසයින්ස් අනුව. මේ જાතිය රැක් වර්ගත් තියෙනවා. මේවත් අර උස සහ ඒ කියන්නේ උස දෙකකින් තියෙනවා. මේ අපිට සබන් දාන්න පුළුවන් ඒවා. මේ ප්ලාස්ටික් වගේ මේ වගේ සෙරමික් විදිහටත් තියෙනවා. ඒ වගේම මෙන්න මේ විදිහට සෙට් විදිහටත් තියෙනවා. ඒ කියන්නේ අර බාත් รู ම් එකට ගැලපෙන විදිහට සහ තනි බෝතල් වශයෙන් ගන්නත් හැකියාව තියෙනවා. මේ වගේ ක්ලීනින් ක්ලෝත්ස් ගන්නත් පුළුවන් අපිට සෙට්ස් විදිහට. ඉතින් මේ වගේ කිචන් එකට විශේෂයෙන්ම අවශ්‍ය වෙන ස්ටෝරේජ් මේ වගේ බොක්සස් බෝතල් වර්ගත් ගන්න හැකියාව තියෙන. අපිට අර ධාන්‍ය වර්ග එහෙම දාන්න පුළුවන් විදිහේ ඒ විදිහට ගැලපෙන දේවල් තියෙනවා. මේ සෙට් එකම 2250ක් වෙනවා. මෙතන 5 pieces වගේ තියෙනවා. ඉතින් ඔයාලා කැමති නම් මේ වගේ බෝතල් ප්ලාස්ටික් බෝතල් වර්ගත් තියෙනවා. අපිට ඔය කුළු බඩු හිම දාන්න පුළුවන් විදිහේ. ඒකට ගැලපෙන වීදුරු බෝතලුත් තියෙනවා. නමුත් ප්ලාස්ටික් කැමති නම් ඒ විදිහටත් ගන්න පුළුවන්. මේ සීනි තේකොළ එහෙම දාන්න පුළුවන් බෝතල් 3 රුපියල් 4990යි කර සෙරමික් වෙන්නේ. ඒ වගේ තව ඩිසයින්ස් තියෙනවා මෙන්න මේ වගේ සහ 5 pieces තියෙන ඒවත් තියෙනවා. ඉතින් අපිට කිචන් එකට එහෙම ගැලපෙන විදිහේ ස්ටෝරේජ් බෝතල් බොක්සස් මේ වගේ ගොඩාක් දේවල් මෙතනින් ගන්න පුළුවන්.
මේ කුළු බඩු වර්ගවල තේ කොෆි වල එහෙම නම් ගහලා තියෙන බෝතල් වීදුරු බෝතල් තියෙනවා. මේ පොඩි බෝතල් රුපියල් 120යි. ඊට වඩා තව ටිකක් ලොකු එක 130යි. එහෙම ප්‍රයිසස් වලට තියෙනවා. ඊටත් වඩා ලොකු ඒවා තියෙනවා. ඒ හැම එකකම වගේ කහ කුරුඳු ඔය හැම දෙයකටම අවශ්‍ය විදිහට නම් ගහලා එතකොට මිරිස් වලට එහෙම නම් ගහලා තියෙනවා. අපිට මේ වගේ හැඳි දාන්න පුළුවන් අයිටම්ස් උත් තියෙනවා. හෝල්ඩර්ස් තියෙනවා. මේ වගේ ලස්සන ට්‍රේ වර්ගත් අපිට ගන්න පුළුවන්. ඒවායේ ඩිසයින්ස් ගොඩාක් තියෙනවා. මේකත් 2100යි. මේ සමහරක් ඒවා මේ වගේ ගෝල්ඩ් කලර් හැන්ඩල් එකක් තියෙනවා. මේක අර ශ්‍රීත කරන වෙලාව අපිට දාන්න පුළුවන් ස්ටෝරේජ් ට්‍රේ එකක්. මේ වගේ ලස්සන දීසි වර්ගත් තියෙනවා. මේවායේ ලී පෙනුමක් සහිතව තියෙන ප්ලාස්ටික් උනත් හොඳ ක්වොලිටි ප්ලාස්ටික් එක හොඳ හයියයි. ඒ වගේම තමයි එක හැඩතලවල් වලින් තමයි ඒවා තියෙන්නේ. ඉතින් හරිම ලස්සනයි. මේවා වෙල අපිට අර බෙහෙත් ස්ටෝර් කරන්න පුළුවන් බොක්සස් 1290යි. මේ වගේ චූටි ප්ලාස්ටික් බාස්කට් වර්ගත් තියෙනවා. ඒවා 190 වගේ ඉඳලම තියෙනවා. මේ තනි බාස්කට් එකක් රුපියල් 490. මෙන්න මේ චූටි කියුට් අර මූණුත් එක්ක තියෙන ලස්සන ප්ලාස්ටික් දීසි වර්ග තියෙනවා. ඒවා රුපියල් 90ටත් තිබ්බා. මේවා 130යි. මේවා රුපියල් 290යි. එකෙත් කලර්ස් තියෙනවා සහ ඒකේ අර ඩිසයින් එක හරිම ලස්සනයි. මේක 420 අපිට එළවලු එහෙම හොදන්න පාවිච්චි කරන්න පුළුවන්. මේ මෙෂරින් හන්දි සෙට් එක 650යි. මේ සෙට් එක 490. කටින් බෝඩ්ස් එක එක සයිසස් වලින් තියෙනවා. පොඩි ඒවා ඉඳලා ලොකු ඒවා දක්වාම තියෙනවා එක එක ප්‍රයිසස් වලට. මේක නම් ලී මේක අර ඉල්ලන වගේ අර කෑල්ලකුත් තියෙනවා. ප්ලාස්ටික්කුත් අපිට ගන්න පුළුවන් කටින් බෝඩ්. ඒ වගේම තමයි මංජරේකේ ලස්සන කෝප්ප වර්ගත් ගොඩාක් තියෙනවා. වීදුරු කෝප්ප, ප්ලාස්ටික් කෝප්පත් තියෙනවා. නමුත් මේ වගේ ලස්සන වීදුරු කෝප්පත් මග් වර්ග අපිට ගන්න හැකියාව තියෙනවා. අපිට මංජරයකින් ඉලෙක්ට්‍රික් අයිටම්ස් උත් ගන්න පුළුවන්. මේ වගේ බ්ලෙන්ඩර්ස්, ටෝස්ටර්ස්, රයිස් කුකර්, ඒ වගේම තමයි oven වර්ග මේ වගේ ගොඩක් දේවල් අපිට ගන්න හැකියාව තියෙනවා. ඒත් එක්කම ඉලෙක්ට්‍රික් කෙටල්ස්, ලිප් වර්ග මේ වගේ කියලා ඉවර කරන්න බැරි තරම් බඩු ප්‍රමාණයක් කිචන් එකට ගෙදරට අවශ්‍ය දේවල් අපිට මංජරයකින් ගන්න පුළුවන්. මේ වගේ ලස්සන ඩෙකෝ අයිටම්ස් ඒත් එක්කම බිත්ති ඔරලෝස් පව අපිට 1000 ගණන් වල ඉඳලා ලස්සන ඒවා ගන්න හැකියාව තියෙනවා. ඉතින් මම කලිනුත් කිව්වා වගේ ක්‍රිස්මස් අයිටම්ස් උත් ගන්න පුළුවන් ඩෙකෝ අයිටම්ස් ගොඩාක් තිබ්බා. මම මේකෙන් ගොඩක් ඒවා පෙන්වන්න යන්නේ නැහැ. ඔයගලන්ට පොඩ්ඩක් අයිඩියා එකක් ගන්න පෙන්වන්න. ලස්සන හැංගින් ඩෙකෝස්, සැන්ටලා, ක්‍රිස්මස් ට්‍රීස් මේ හැමදේම වගේ මෙතනින් ගන්න හැකියාව තියෙනවා. ඉතින් මංජරේක තියෙන නුගේගොඩ මම කලිනුත් කිව්වා වගේ ලොකේෂන් එක ඔයාලා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඉතින් ඔයාලත් ගියොත් අනිවාර්යෙන් බලන්න මේ වගේ ගොඩාක් අයිටම්ස් ගන්න හැකියාව තියෙනවා. මම හිතනවා ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන් වෙන්නේ නැති කියලාත් අයිටම් සම්බන්ධව තියෙන. ගොඩක් ස්තුතියි මේ වීඩියෝ එක බලුවට. ඉතින් හැමදේනම පරිස්සමෙන් ඉන්න. මම ආයෙත් වීඩියෝ එකකින් ඉක්මනින්ම ඔයාලා හමු වෙන්නම්. Thanks for watching. See you soon.